අරගන්න මේක බිව්වොත් ඔයාට හොඳයි. ඔයා හොඳටම සුදුමැලි වෙලා. හරිම රහයි. එහෙම වෙන්නේ මිශ්‍ර කරන්න දියඇල්ලකින් නිසා. හැමෝම හොඳට මතක තියාගන්න ඕනේ දියඇල්ල තමයි වැදගත්. හොඳට කලත්නවා මිශ්‍රණ ලස්සන. ඔයාලා දන්නවද? අහගන්න හොඳයි. කොහෙවත් ෆැක්ට් චෙක් කරන ලෝකයේ ඔබ ඔයා කලිනුත් කිව්වා. ඔගොල්ලෝ හරි කොටයිනේ කැතයි. ඔව් මොකද? අපි පුංචි ළමයිනේ. පුංචි ළමයි කියලා මම නම් ඔච්චර කොට වෙලා හිටියේ නෑ. ඔය කියන්නේ බොරු. ඔයා කටවහන්න. ඔයා මම ඒ කාලේ දැම්ම ලස්සන තොප්පියක් උසයට මගෙත් එක්ක හැප්පෙන්න බැරි වෙන්නේ. මට හොඳට මොලේ තිබුණා. ඔයාලට තියෙනවට වැඩිය. ඔයාට පොඩි කාලේ වෙච්ච දේවල් තාම මතකද? ඔයා මේ මොනවද අහන්නේ? මතකයි. ඇත්තටම විලී වොන්කා එයාගේ ළමා කාලය ගැන අවුරුදු ගානකින් මතක් කරලා නැහැ. කවුද මේ ඇවිල්ලා ඉන්නේ? රූති, වෙරෝනිකා, ටෙරන්ස්. කවුද මේ රෙද්දකින් වහගෙන ඉන්නේ? පුංචි විලී වොන්කා. විලී වොන්කාගේ තාත්තා තමයි නගරේ හිටපු ප්‍රසිද්ධම දන්ත වෛද්‍යවරයා විල්බර් වොන්කා. හොඳයි. අපි බලමු මොනවද ඔයාට හම්බෙලා තියෙන්නේ කියලා. කැරමල් ටොෆි. මේවා ඔයාගේ දත් අස්සේ හිර වෙනවා නේද? ලොලිපොප්. මේවා හින්දා තමයි ළමයින්ගේ දත් ඉක්මනට දිරන්නේ. තව මෙතන තියෙනවා වැඩකට නැති කිසි ගුණයක් නැති චොක්ලට්. ඔයා දන්නවද මං ගිය සතියේ කියපු වෛද්‍ය සංග්‍රහවක ලිපියක තිබුණා සමහර ළමයින්ට ඇලර්ජික් හැදෙනවලු චොක්ලට් නිසා. එයාලගේ නාය කසන්න ගන්නවලු. මට ඇලර්ජික් නැති වෙන්න පුළුවන්. කෑල්ලක් කාලා බලන්නද? ඇත්ත. ඒත් මොකටද අවදානමක් ගන්නෙ? මිස්ටර් වොන්කා